සිනහවයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ කර කැත්ත දුදුන් තමා කැල්ල කිසි දිගොයි තමා කැල්ල තකරයතා කැවුම් කොකිස් තෙලේ බැඳේ කැවිලි සුවඳ සිතට දැනේ මාමා කිකිලි උදේ ගීත් කිකිලි තාම ආවේ නැත් කිකිලි බා ගති ගත ගෝ මොන්චිලි චිලි වාරාම් ගම දෙවනත් වෙන්නා කිරිදිනි ගෝ අවුරුදු මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරණු ශ්‍රී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට මිනිසා පෙර පාසලේ ආචාර්යවරුන් දෙපළ දෙමෝපියන් සහ සිසු දරුදරියන් එකතුව දෙවනි වතාවට සංවිධානය කරන මිනිසා සිඟිති බක්මහා උළෙල ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ආරම්භ කිරීම වෙනුවෙන් පළමුව සූදානම් වෙනවා මේ සුන්දර ක්‍රීඩා භූමියේ සිට ඉතිරිවීමේ චාරිත්‍රයෙන් ආරම්භ කරන්න මේ වැඩ කටයුතු. මේ වෙනුවෙන් අපි සූදානම් වෙනවා මේ මොහොතේදී ඉතිරිවීමේ ඒ සුබ කටයුත්ත මේ මොහොතේ ආරම්භ කරන්න. අපට ලීපිඹෙනවා කොට්ටෝරුව බැර ගහනවා
බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනවා තේන ගසයි කයිතාලම අවිච්චියා එහි නටනවා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ල පදිමුරන්නුන් ජිල්ලා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ල පදිමුරන්නුන් ජිල්ලා කිස්මුන්නලුවා කිරිබත් වල රස බැලුවා කැවුම්කො කිස්මුන්නලුවා කිරිබත් වල රස බැලුවා ගමේ ලඳුන් කොමල පපා උදේ රබානක් බැලුවා ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ල පදිමුරන්නුන් ජිල්ලා මිනිසා පෙරපහසලේ සිංගිති දරුදැරියන් දැන් මේ සූදානම් වෙන්නේ පිරිතිරවීමේ ඒ සුබ කටයුත්ත සිදු කරන්න. ප්‍රධාන ආචාර්යවරිය සහ අනෙකුත් ආචාර්යවරිය මේ දෙපළ එකතු වෙලා මේ මොහොත වෙනකොට අපට පේන විස්තර පැහැදිලි කරලා කියනවා. මේ වෙනකොට යාලා දන්නවා මෙතන සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක් කියලා. මුත්තේ කිරි උතුරවන්න හිතු දැන් සූදානම් වෙලා ඉන්නවා. හැමෝගෙම බලාපොරොත්තුව එළවුණු වසර මේ උදා වුණු වසර අපි හැමෝටම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන වසරක් වෙන්න කියන එක. අපි හැමෝගෙම ජීවිතේ තියෙන බලාපොරොත්තු ගොඩක්. අපි හැමෝගෙම ජීවිතේ තියෙන ප්‍රාර්ථනා ගොඩක්. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න අපි දකින සිහින සබා වෙන්න හැමෝම දකින බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම ජීවිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු සියලුම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි දැන් සෝදානම් වෙන්නේ. නිහින්සා පෙර පාසලේ සිඟිති දරුදැරියන් සියලුම දෙනා එකතු කරගෙන කිරි ඉතිරවීමේ ඒ මංගල කාරණා කිරි ඉතිරවීමේ ඒ සුබ කටයුත්ත සිදු කරන්න. ප්‍රධාන ආචාර්යවරිය සහ අනිකුත් ආචාර්යවරිය මේ දෙපළ එකතු වෙලා මේ මොහොත වෙනකොට අපට පේන විස්තර පැහැදිලි කරලා කියනවා. මේ වෙනකොට යාලා දන්නවා මෙතන සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක් කියලා. මුත්තියේ කිරි උතුරවන්න අපි සෝදානම් වෙලා ඉන්නවා. හැමෝගෙම බලාපොරොත්තුව එළවුණු වසර මේ උදා වුණු වසර අපි හැමෝටම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන වසරක් වෙන්න කියන එක. අපි හැමෝගෙම ජීවිතේ තියෙන බලාපොරොත්තු ගොඩක්. අපි හැමෝගෙම ජීවිතේ තියෙන ප්‍රාර්ථනා ගොඩක්. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න අපි දකින්න සිහින සැබෑ වෙන්න හැමෝම දකින්න බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම ජීවිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු සියලුම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි දැන් සූදානම් වෙන්නේ. මිහින්සා පෙර පාසලේ සිඟිති දරුදැරියන් සියලුම දෙනා එකතු කරගෙන කිරි ඉතිරවීමේ ඒ මංගල කාරණාව සිද්ධ කරන්නේ.
අතීතයේ සිටම සංස්කෘතික වශයෙන් අප්‍රේල් මාසයේ මක් මාසයේ සමරන ලබන මහා කලා මංගල්‍යයක් තමයි සිංහල හින්දු අලුත් අවුරුද්දේ මක් මහා උළෙල. විවිධ විශ්වාස අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද වැඩි පවතිනවා කුෂිකාර්මික කටයුතු එක්ක. විවිධ චාරිත්‍ර වාරිත්‍රික විශ්වාසයක ආගමික විශ්වාස මේ අතරත් වෙනවා. ගත වර්ෂ 300කට ඉහත ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීමත් එක්ක බෞද්ධාගමික පරිසරයක් නිර්මාණය වෙනවා ශ්‍රී ලංකාව ඇතුළේ. අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරන්නේ බුදුදහම විසින් මඟ පෙන්වනු ලබනවා. රටේ බෞද්ධ ජනතාව බෞද්ධයින් වන හින්දා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය ලබා දෙන්න සිංහල හින්දු අලුත් අවුරුද්දේ වත් පිළිවෙත් ව්‍යාපාරයක් සිදු කරන්න අදත් ශ්‍රී ලාංකික ජනතාව පුරු වෙලා ඉන්නවා. මිහිසා සිඟිති බක් මහා උළෙලේ කිරි ඉදිරිවීමේ මංගල කාරණාවයි එලෙස ඉෂ්ට සිද්ධ වුණේ. අපි හැමෝගෙම දැස් මවිතේ දැල්ලුණා, මුට්ටියේ කිරි උතුරලා ගියා. ඒ වගේම මහා මංගල්‍ය පිළිබඳ තමන්ට දැනෙන හැඟෙන විදියට තීරුම් ගන්න ඉඩහසර වෙන් කරන්න අපි දැන් සූදානම්. චිරාගත සම්ප්‍රදායට ගරු කරමින් උල් තෙල් පහන් සිලු එක් ආයන කරමින් මේ මංගල කාරණාව තව තවත් සරුසාර කරන්න එවෙනුවෙන් අපි දැන් පොල් තෙල් පහන් සිලු ඒකායන කරමින් මේ සුබ කටයුත්තට නව මුහුණුවරක් ගනිමු. පොල් තෙල් පහන් සිලු ඒකායන කරමින් මේ සුන්දර කාරණාව ආරම්භ කරන්න. පොල් තෙල් පහන් සිලු ඒකායන කරන්න. පළමු පහන් සිලුව ඒකායන කරන්නට ඒකාලෝක කරන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙහින් ප්‍රධාන ආචාර්යවරු මල්ටිශිකා පෙරි මහත්මිය, අතුරුව ආචාර්ය ටීඑච් ශී මනේෂා මහත්මියට, ඉන්නතුරුව කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ආයතනයේ විධායක නිලධාරිණී සයුරි සමරසිංහ මෙලවියට, ඉන්නතුරුව ආරාධනා කරනවා මිහින්සා පෙර පාසලේ සිඟිති දරුදරියන්ගේ දෙමව්පියන්ගෙන් දෙදෙනෙකුට, පියෙකුට සහ මවකට, ඉන්නතුරුව ආරාධනා කරනවා අද දවසේ මේ සුබ කටයුත්ත වෙනුවෙන් මේ හඬ ගුවනට මුසු කරන්න අපට වරම දෙන ශබ්ද
පරිපාලකතුමාට ඒ වගේම තවත් පහන් වැටියක් ඒක අලොක් කරන්න මිහිසා පෙර පාසලේ සිඟිති දියණියකට සිඟිති පුතෙකුට මේ පහන් සිළුවල ආලෝකයෙන් අප සියල්ලන්ගේම ජීවිත ආලෝක වේවා. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि शरणागमनं सम्पूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नापदं समादियामि මේ මොනවද මේ කවුරුහරද තියෙන්නේ මේ මොනවද සමහර යාළුවෝ ටොපිස් වල රස බලනවා ගෞරව බබා සුදු යාළුවෝ මෙහෙම රස බලන අතරේ දෙමෝපියට ආරාධනා කරනවා කන්න කැමති දෙයක් කරන්න වෙන කුමක් කරන්නද අපි රස බලමු නේද සිංහල ගෙදර යාළුවෝ සිංහල ගෙදර ඇතුලේ අවුරුදු මේ රස බලනකොට දෙමළ ගෙදර යාළුවෝ මේ වෙලාවේ දෙමළ ගෙදර ඇතුලේ ඉඳගෙන අවුරුදු යනවල රස බලනවා කසයි නේද සමහර යාළුවෝ ඒව රස බලනවා සමහර යාළුවෝ වටේ රස යාළුවෝ එමු ඔයාම ආදර
විට කිරිවත් රසවත් රසම රසයිලු කිරිවත්. එදින අපි හැමෝටම ආරාධනා කරනවා මේ වෙලාවේ මේ සුන්දර වැඩ කටයුත්තත් එක්ක එකතු වෙන්න. දවස පුරාවට අපිත් එක්ක සතුටින් ඉන්නකදී ලේඛකයි මේ සිදුවන්නේ. Saung rasai deh. Rasa rasai nih. Bang kita ini meyalan टीचर उर्दू करना තියෙන්නේ. කනකොට කතා කරන්න හොඳ නැති කියලාද කොහෙද? මාත්‍රේ කතා කරන්න කවුරුවත් කැමති නැත්තේ ඒක ඉන්න වෙන්නේ නැති. සවුන්ඩ් මේ කරන අයියටයි මේ දෙකක් ගන්න. ආරාධිකා මේ සවුන්ඩ් අයි සවුන්ඩ් කරන මෙතන කියන ආරාධිකා ඉහාට එන්නේ කියන්නේ. දෙකයි තින්නේ. ඔච්චරම තමයි තියෙන්නේ. ඔච්චරමයි. සිංහල හින්දුවල අවුරුදු උදා වෙන්න දවස් කීපයක් තියලා ඊට පෙර ආතුව අලුත් අවුරුද්දේ සුබ සිරිත් ගැන දරුවන්ට උගන්වන්න දරුවන්ට පුරුදු කරන්න මිහින්සා පෙර පාසලේ ආචාර්යවරුන් මේ ලස්සන දවස නිර්මාණය කළා. ඉතින් මිහින්සා පෙර පාසලේ සිඟිති දරුදරියන් එකතු කරගෙන දෙමව්පියන් එකතු කරගෙන ආචාර්ය මණ්ඩලයේ කට්ටිය මෙන්න මේ ලස්සන අපූර්ව සුන්දර අත්දැකීම අද දවස පුරාවට පිළිල කරන්නයි සූදානම් වෙන්නේ. අශෝකාරාම ක්‍රීඩා භූමියේ සිට Jadi alu angkaran bawa berarti. Mana kita ada ni tu. Kalau ini, ini satu yang ni. Nama, bed. Halo, halo. Kerala. Dari yang raya dewan dia tenaga mama. Satu di Vino di dalam segala kerana. අපි ලස්සන කැවිලි මේසයක් හදලා තියෙනව නේද? දැක්ක නේද කැවිලි ගොඩක් තියෙනවා. හැබැයි අද අපි ඉන්නේ සිංහල ගෙදරකද? සිංහල ගෙදරකද? නෑ. සිංහල ගෙදරක නෙමෙයි. අපි ඉන්නේ අපිට තියෙන්නේ අද මොන ගෙයක්ද? දෙමළ ගෙදරක්. කොහමද දෙමළ ගෙදරක් වුනේ? දෙමළ ගෙදරක් වුනේ කොහමද අපිට තියෙන්නේ? බලන්න අම්මලා දැන් ඊයේ ලස්සනට මේ දෙමළ ගෙදර හැදුවා නේද? ඔව් නේද? ඔන්න බලන්න දෙන්නේ. ඔන්න දැන් බලන්න කීප ගණන් කරන හැටි මේ අහගන්න. මේ බලන්න කීප ගණන් දැන් තියෙන්නේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන්න. ගනුදෙනු කිරීමේ චාරිත්‍රය ගැන මේ පුංචි දරුදරියන්ට කියලා දෙන ගමන් පාසලේ ආචාර්ය මණ්ඩලය මේ වෙලාවේ ගනුදෙනු කිරීමේ නැකත සිද්ධ කරන වෙලාවයි මේක. ගනුදෙනු කිරීමේ චාරිත්‍රය පිළිබඳ හරි අපූර්ව විග්‍රහයක් දරුවන්ට දැනෙන විදියට කියන ගමන් දැනෙන විදියට උගන්වන ගමන් අද මිහින්සා පෙර පාසලේ
දරුදැරියන්ට සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක බැඳුණු සිරිත් විරිත් ගැන ඔන්න දැන් බුලත් දෙනවලු. හරිද පොතක්ගේ? අම්මලට ගඳ ගන්න ඕනේ හරිද? සාදු කිය. ඔන්න ටීෂර්ට් එක හැමෝම කියමු අම්මට වදින ගාතාව. අන්න අම්මට දෙන කතාව. අම්මට වදින ගාතාව කියමු පුතේ හැමෝමත් එක්ක. दास मासे उरे कत्मा होती सिउती कारणं आयुदिगं वत्सततं मातुपादं අම්මේ 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 මට කිරි දුන්නම්මේ මෙන්න වැන්දා අම්මේ සාදු සාදු දැන් පුතා හැමෝම අම්මට වඳින්න සාදු කියලා බුලත් දීලා සාදු කියලා වඳින්න දන ගහලා වඳින්න පුතේ හොඳට දන ගහලා වඳින්න අම්මට පුතාලට අම්මා තමයි කවන්නේ කොන්නේ ඔක්කොම කරන්නේ අම්මනේ නේද හරි කොහොම කියන අම්මා හිටියට කමක් නෑ තාත්තා ඉන්නවා නම් තාත්තා කිට්ටු වෙන්න අපි බුලත් එක දෙන්න යාට කියමු ටීචර්ත් එක්ක පුතාලා හැමෝම Jikaro aringitna Vitna piya Udnagam Rajamatjam Supatitnam Itupadam තාත්තේ 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 මට සැලකුව තාත්තේ මෙන්න වැන්දා තාත්තේ සාදු 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 තාත්තට බුලත් අත දීලා වඳින්න පුතේ සාදු කියන්න පුතේ දැන් අම්මගේ තාත්තලගේ අතේ තියෙන කුංචි තෑග්ග තමන්ගේ දරුවට දෙන්න. වඩ තෑග්ගක් හම්බුණාද? වඩ තෑග්ගක් හම්බුණාද? තෑග්ගක් හම්බුණාද?
ටිකිසි ඩිංගොයි තමා කැල්ල තකද යතා කැවුම් කොකිස් තෙලේ බැඳේ කැවිලි සුවඳ සිතට දැනේ මාමා කිකිලි උදේ ගීත් කිකිලි තාම ආවේ නැත් කිකිලි මිනිසා පෙරපාසලේ මිනිසා සිකිති බක්මහෝලේ අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ සිංහල ගෙදර යාළුවෝ දෙමළ ගෙදරටත් දෙමළ ගෙදර යාළුවෝ සිංහල ගෙදරටත් නෑගම් යන මේ සුන්දර චාරිත්‍රය මිනිසා පෙරපාසලේ දරුදරියන්ට උගන්වන්න. අපි කොහොමද නෑගම් යන්නේ? නෑගම් ගිහිල්ලා මොකක්ද කරන්නේ? හරියටම ඒ චාරිත්‍රය ගැන මිනිසා පෙරපාසලේ දරුදරියන්ට දෙමෝපියන් විසින් ආචාර්ය මණ්ඩලය විසින් උගන්වන ඒ සුන්දර මොහොතයි උදා වෙලා තියෙන්නේ. මෙන්න සිංහල ගෙදර යාළුවෝ ටික නෑගම් දීලා දෙවන ගෙදර නෑගම් යාමේ මේ ආදරණීය චාරිත්‍රයයි මිනිසා සිඟිති බක්මහවුලේ මේ අපූර්වට සජීවී වෙන්නේ මේ වෙලාවේ. ලස්සන සුන්දර ආදරණීය අවුරුදු මේසයක් දෙමළ ගෙදර ඇතුලේ තියෙනවා. දෙමළ ගෙදරට ආවහම සිංහල ගෙදර යාළුවන්ට වගේම ඕනම කෙනෙක්ට සිංහල ගෙදර නැති වෙන කිසිම තැනක නැති රසම රස අවුරුදු කෑම රස බලන්න පුළුවන්කම තියෙනවා. සිංහල ගෙදරට සිංහල චාරිත්‍රයක බැඳුණු සිංහල සංස්කෘතියත් එක්ක බැඳුණු සිරිත් විරිත් තියෙනවා වගේම දෙමළ ගෙදර අයටත් ඒහා බැඳුණු වෙනම සිරිත් විරිත් තියෙනවා. කන්න බොන්නේ මාම් වෙනවා. ඒ විතරක් නෙවෙයි අදට පඳුරන්නේ මාම් වෙනවා. ඒ පඳුර ගන්න ආසාව දෙමළ ගෙදරටත් පුතේ දෙමෝපියන් විසින් නෑ ගෙදරට යමු කියනකොට අපට කාලේ දැනුම සතුට මිනිසා පෙරපාසලේ දෙමළ ගෙදරට නෑගම් ඇවිල්ලා සිංහල ගෙදර යාළුවෝ දෙමළ ගෙදර යාළුවෝ සිංහල ගෙදර යාළුවන්ට සංග්‍රහ කරන්නයි මේ දැන් සිංහල ගෙදර යාළුවෝ තමයි ගන්නෙ හොඳේ අනිත් කට්ටිය කාලා නේද ඉන්නේ රසම රස කැවිලි වර්ග ගොඩක් එකතු කරපු ලස්සන සුන්දර ආදරණීය අවුරුදු මේසයක් දෙමළ ගෙදර ඇතුලේ තියෙනවා. දෙමළ ගෙදරට ආවහම සිංහල ගෙදර යාළුවන්ට වගේම ඕනම කෙනෙක්ට සිංහල ගෙදර නැති වෙන කිසිම තැනක නැති රසම රස අවුරුදු කෑම රස බලන්න පුළුවන්කම තියෙනවා. සිංහල ගෙදරට සිංහල චාරිත්‍රයක බැඳුණු සිංහල සංස්කෘතියත් එක්ක බැඳුණු සිරිත් විරිත් තියෙනවා වගේම දෙමළ ගෙදර අයටත් ඒහා බැඳුණු වෙනම සිරිත් විරිත් තියෙනවා. මේ ඒ සිරිත් විරිත් වලට අනුකූලව සිංහල ගෙදරින් නෑගම් ආපු යාළුවන්ට දෙමළ ගෙදර යාළුවෝ ඒ සිරිත් විරිත් වලින් සංග්‍රහ කරන පුරුවයි මේ වෙලාවේ ඔයාලට දකින්න පුළුවන්කම තියෙනවා. දෙමළ ගෙදර යාළුවෝ සිංහල ගෙදර යාළුවන්ට වෙන්න රසම රස කෑම රස බලන්න අවස්ථාව දීලා තියෙනවා. එයාලා දැන් දෙමළ ගෙදර යාළුවෝ මහන්සි වෙලා හදපු ඒ රස කෑම රස බලන ගමන් ඉන්නේ. සිංහල සංස්කෘතිය වගේම
දෙමළ දෙමළ අය දාන නිමිති සංස්කෘතියක් තියෙනවා. දෙමළ ගෙදර පැත්තට එනකොට ඒ සංස්කෘතියේ හුරු නඹුරු අපිට පේනවා. එකිනෙකට දේවල් දෙක සිංහල ගෙදර පැත්තට යනකොට ආයුබෝවන් කියලා ලස්සන ලියපු බෝඩ් එකක් තියෙනවා. අවුරුදු සිරිමෙන් බලන්නේ රතුමත් ආශයෙන් පිහිට මේෂරාශියට පැමිණෙන ඉරදිරි ලගේ මංගලී වීන් බලන්න සිතගේ පෙතුම් හිතුවේ පුවගේ සිනාරේ සිරිලක පිරි කොනද සිරිමේ සිතගේ පෙතුම් හිතුවේ පුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ
දැන් පුම්බන්නේ පුතේ පුම්බන්නේ පාපෙටියෝ යන්න අතේ යන්න අතේ තියාගන්න අතට ගන්න අන්න ටීචර් කියන අතට ගන්න දැන් ලොකු ටීචර් දිහා බලන්න අශ්මිත ටීචර් ඉන්නේ මේ පැත්තේ ටීචර් දිහා බලන්න හැමෝම දැන් හැමෝටම බැලුම් බෝලයක් හම්බුණාද ඔව් නේද ඔව් ටීචර් 1යි 2යි 3යි කියනකොට බැලුම් බෝලේ පුම්බන්න ඕනේ පුම්බලා හොඳටම පුම්බන්න ලොකු වෙනකම් පුම්බන්න ඕනේ ඊට පස්සේ බිඳුනට පස්සේ අඬන්න බෑ හොඳේ බිඳෙනවා බැලුම් බෝලේ බිඳෙනවා බය වෙන්න එපා බිඳෙනකම් පුම්බන්න ඕන හොඳේ බිඳෙනකම් පුම්බන්න ඕන ලොකු වෙනකම් පුම්බන්න ඕන තේරුණාද හරි දැන් ටීචර් පස්සේ දුවගෙන ටීචර් ළඟට තේරුණාද බිඳුනට පස්සේ හොඳේ දෝන් දාලා බිඳුනට පස්සේ ඊට කලින් දුවන් එන්නේ නෑ ඔන්න අහගෙන ඉන්න අයෝධ්‍යා අහගෙන ඉන්න එක දෙක තුන පුම්බන්න පුතේ හොඳට පුම්බන්න දෙකේ කො පුම්බන්න කඩේ පුම්බන්න පුතේ මේක පුම්බන්න එනේ පුම්බන්න අයියේ පුම්බන්න උඹන බැලුම් බෝලයක් අතේ නෙවිලා පුම්බන්න අශේ පුම්බන්න වාඩි වෙන්න පුතේ දැන් අහගන්න අපි මොන්සෝරියේදී පුරුදුනා නේද සංගීත පුත තරඟ කරන්න රවුමේ යන්න ඕන සින්දුව යනකොට රවුමේ යන්න ඕන නතර කරපු ගමන්ම වාඩි වෙන්න ඕන තේරුණාද යාළුවා තල්ලු කරනවද නෑ එතකොට නැගිටවල වාඩි වෙනවද යාළුවා තල්ලු කරලා වාඩි වෙනවද නෝ ඇදලා වාඩි වෙනවද no එහෙනම් are you ready yes teacher are you ready yes teacher very good එහෙනම් ඔන්න අපි පටන් ගමු 1 2 3 කිව්වම අර මාමා සින්දු දානවා එතකොට යමු මේ පැත්තට හොඳේ ටීචර්ගේ පස්සෙන් එන්න අර පැත්තට යන්න ඔන්න අහගමු 1 2 3 start YMS.com කාලේ නවේ අංගාලේ එළිහිරු කැවුලිය වාගේ කාලේ නවේ අංගාලේ එළිහිරු කැවුලිය වාගේ
දැන් අහගෙන හිටියේ නෑ ටිකක් අහගෙන හිටියේ නෑනේ නේ අහගෙන හිටියේ නෑනේ නෑ නේද හින්දුව දානකොට යන්න ඕන තේරුණාද නතර කරනකොට නතර වෙන්න ඕන හොඳේ සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා
සිනහවයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ කර කැත්ත දුදුන් තමා කැල්ල ටිකිසි ඩිංගොයි තමා කැල්ල තකරයතා කැවුම් කොකිස් තෙලේ බැඳේ කැවිලි සුවඳ සිතට දැනේ මාමා කිකිලි උදේ ගීත් කිකිලි තාම ආවේ නැත් කිකිලි බා මොන්චිලි චිලි වාරාම් ගම දෙවනත් වෙන්නා අවුරුදු මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ කර කැත්ත දුදුන් තමා කැල්ල ටිකිසි ඩිංගොයි තමා කැල්ල තකරයතා ගමේ රබන් තොරට වඩි සිනහමුණු අවට පෙනේ මාමා කිකිලි උදේ ගීත් කිකිලි තාම ආවේ නැත් කිකිලි බා ඔන්නේනවා අපේ ටීචර් අපි ආදරේ ටීචර් ඔන්නේනවා අපේ සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේදිලිසෙන් අවුරුදු මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ අවුරුදු කාලේ සිනාවයන් රාලේ දෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ආවන් සද්දය එනකොට අපිට දැනෙනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද ළඟ වෙලා තියෙන්නේ කියලා. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තව හරියටම දවස් 9යි තියෙන්නේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න හරියටම දවස් කීපයක් පෙර ආතුව මිහින්සා පෙර පාසලේ සිඟිති දරු දැරියන් එකතු කරගෙන ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් එකතුව සංවිධානය කරපු මේ අපූර්ව සුන්දර ආදරණීය සිඟිති බක් මහා උළෙලේ නිමාව සනිටුහන් කර සියලුම දරු දැරියන්ට ත්‍යාග බෙදා හදා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. නිමාව සම්පූර්ණ කරන්න තෑගි ඔබ බෙදා හදා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ අපිත් එක්ක එකතු නොවුණත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ අම්බලන්ගොඩ සැලොන් මෝසා ආයතනයේ අධිපතිතුමිය හසාරා පීරිස් මහත්මිය චුටි යාළුවන්ට දෙන්න කියලා තෑගි පාර්සල් 19ක් කියලා දිනවා. හසාරා පීරිස් මහත්මිය ගොඩක් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනි විධායක නිලධාරිනි සයුරි සමරසිංහ මහත්මිය ගොඩක් ආදරෙන් ගෞරවයෙන් ස්තුතිවන්තව මතක් කරනවා. එයත් චුටි යාළුවන්ට තෑගි අරගෙන අද අපි බලන්න කොළඹ ඉඳලා ලොකු දුරක් යවගෙන වෙදෙන්ට ආවා. ඒත් එක්කම අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන ශානිකා ඩිලානි මහත්මිය මේ පිටුපස වේන ලස්සන බැනර් නිර්මාණය කරන්න මූල්‍යමය ශක්තිය ලබා දුන්නා. යාට ගොඩක් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා අපට දීපු සහයෝගයට. ඒ වගේම චුටි යාළුවන්ට තෑගි අරගෙන ආපු අතරේ ඔමිත්තු දෙහාන් චුටි පුතාගේ ආදරණීය තාත්තාත් ඉන්නවා. එයාත් ගොඩක් ආදරෙන් ගෞරවයෙන් ස්තුතිවන්තව මතක් කරනවා. චුටි යාළුවන්ට දෙන්න ඔමිත්තු දෙහාන්ගේ තාත්තාත් තෑගි අරගෙන ආවිල්ලා තිනවා. යාට ගොඩක් ස්තුතියි මේ චුටි දරුවන්ට දීපු සහයෝගයට ශක්තියට. ලොකු නීජරත් මොකක්ද කියන්න තියනනේ? අපිට තෑගි වලින් සහයෝගය ලබා දුන්නා. මේ ගොඩක්ම ලොකු සහයෝගයක් ලබා දුන්නේ මේ ලිසින්දගේ තාත්තා තමයි. පිටපස්සේ ඉඳගෙන ලොකුම සහයෝගයක් දුන්නා. අපි දන්නෙත් නැහැ. මේ ඇත්තටම බැනර් එකකුත් හදලා තියෙනවා. කියන්න ඕන ඇත්තටම මම පස්සේ තමයි ඔක්කොම දන්නේ. බැනර් එකක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. දවස් දෙකක් විතර තියෙද්දි තමයි මට ගෙනත් දුන්නේ බැනර් එක ගහලා. තෑගි තියෙනවා කියලා කිව්වා. පස්සේ තමයි ඒත් දන්නේ. මේ අපිටත් තියෙනවලු කොහොමද දන්නේ නැහැ. මේ ඇත්තටම ස්තුතියි ගොඩක්ම ස්තුතියි. ආදරණීය මගේ දෙමව්පියන් සියලු දෙනාටම ස්තුතියි. අපි ඊයේ දවස පුරාම මෙතන ඉඳලා මහන්සි වෙලා ගෙවල් දෙකක් හැදුවා ලස්සනට. ඉතින් ගොඩක්ම ස්තුතියි සියලුම දෙමව්පියන්ට. එහෙනම් පුංචි දරුවන්ගේ තෑගි ටික බෙදලා දෙමු. මම හිතන්නේ තව වචනයක් කියන කෙනෙක් බලාගෙන ඉන්නවා. අර මයික්‍රොෆෝන් එකට දෙන්න ඕනේ. අද දවස ගැන මොකද හිතෙන්නේ? පුංචි වචන පෙළියක් කියලා යන්න වෙන්න. මේ සාපේර පාසලේ නියෝජ්‍යාචාර්ය TH පශ්චිමානේෂ අද දවස ගැන මට හිතෙන්නේ කෙටියෙන් කියන්න. ඇත්තටම හරි සතුටුයි. අපේ දෙමව්පියන් එකමුතු වෙලා ලස්සනට වැඩේ කරා. මම බොහොම ස්තුතියි දෙමව්පියන්ට. එකමුතු වෙලා අපි වැඩේ කරගත්තා. ලිසන්දගේ තාත්තටත් බොහොම ස්තුතියි. අනිත් දෙමව්පියන්ටත් ස්තුතියි. එහෙනම් අපි දරුවන්ගේ තෑගි ටික බෙදලා දෙමු නේද? කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් විධායක නිලධාරිනි සයුරි සමරසිංහ. ඔයත් මොනවා හරි කියන්න ඕනේ. අන්න හැමදාම දුන්නු. මුලින්ම අවස්ථාව දුන්නට ප්‍රබුද්ධමලි ලිසන්ඩිගේ තාත්තා. එයා තමයි මට කිව්වේ අවුරුදු උත්සවයේ තියෙනවා. ඒකට සහභාගී වෙන්න එන්න කියලා. ඒකට මුලින්ම ස්තුති වෙන්න ඕනේ. දුරගවාගෙන ආවට පාඩු නෑ අද දවස. දුරගවාගෙන ආවට පාඩු නෑ අද දවස. සතුටු වුණා. මට පොඩි කාලේ මතක් වුණා. මම චූටි කාලෙත් මේ වගේම සෙල්ලම් කරපු ළමේ.
ඒක මට ආස හිතුණා. ගොඩක් ස්තුතියි මම මේකට සම්බන්ධ කරගත්තට දවස නම් ඇත්තටම ඉරිනගාවට පාඩු නෑ මම ගොඩක් සතුටු වුණ දවසක්. ගොඩක් ස්තුතියි ටීචර්ස්ලා දෙන්නත් ගොඩක් ආදරෙන් උගන්වන දරුවෝ මේ ටීචර්ස්ලා දෙන්නෙක් කියලා තේරෙනවා. එදිනට සුබපතනවා ඉදිරියට යාළුවාගේ නර්සරි එක හොඳටම කරගෙන යන්න ලැබෙන්න කියලා. Thank you. මගේ ළඟට ඇවිල්ලා රහසෙන් කිව්වා ටීචර්ස්ලා දෙන්න ඇත්තටම වැඩේ ලස්සනම කරනවා කියලානේ. ළමයින්ගේ වාසනාව. right අපි ලෑස්ති මෙතෙන් සිට චුටි යාළුවන්ට දෙයාගේ භෝග ප්‍රදානය කරන්න. අපි මුලින්ම තෑගි දෙන්න ආරාධනා කරනවා. කොළඹ ඉඳන් ලොකු දුර බැහැරක් ගෙවාගෙන තරන් දිනේට අපි වෙනුවෙන් මෙතෙන්ට ආවට. සයුරි පූර්ණිමා සමරසිංහ මෙනවියට පළමුව තෑගි භෝග ප්‍රදානය කරන්න චුටි යාළුවන්ට එකතු වෙන්න අපිත් එක්ක සාසංගී සාදු කියලා ගන්න ඊළඟට ඉස්සෙල්ලා මෙහෙන්සා ඊළඟට සෙනගිරි හංසා Asheli Leo ke baba තමයි ගත්තා Asheli Nese කියන්න नील कोबे रैन ඇදි වී අවුලන ඉපනැල්ලේ नील कोबे රැන ඇදි වී අවුලන ඉපනැල්ලේ මාළගිරව් වේලි ගැසිලා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා වක්කඩ ළඟ දිය සුලියේ තිත්ත පැටව් කලබලයේ වක්කඩ ළඟ දිය සුලියේ තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සලාලා ඒ තාලෙට වරල් සලාලා නව අවුරුදු නැටුම් නටනවා නව අවුරුදු නැටුම් නටනවා
පොන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ පොන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ කසුයි වැලුයි මලින් පිරෙනවා කසුයි වැලුයි මලින් පිරෙනවා ගම්මානෙට අවුරුදු එනවා ගම්මානෙට අවුරුදු එනවා